Hello, welcome to Manisheet YouTube channel. කොහොමද ඔයාලට? ඉතින් මම අද ඔයාලව එක්කගෙන යන්න හදන්නේ යුරෝපයේ තියෙන තවත් ලස්සන රටකට. ක්‍රොයේෂියාවට. අපි බලමු ක්‍රොයේෂියාව ඇත්තටම ලස්සන රටක්ද කියලා. මාත් එක්ක දිගටම වීඩියෝ එකේ ඉන්නකෝ. ඉතින් මම ඉන්නේ ඕස්ට්‍රියාවේ ග්‍රාට්ස් වලනේ. ග්‍රාට්ස් වල ඉඳලා ක්‍රොයේෂියා යන්න අපි අප්‍රේල් මාසයේ 12 වෙනිදා උදේ පාන්දරම තමයි පිටත් වුනේ. අපි ෆ්ලෙක්ස් බස් එක තමයි ගියේ. ඉතින් එක්කෙනෙකුට ග්‍රාට්ස් ඉඳලා ක්‍රොයේෂියා යන්න යුරෝ 32ක් වගේ ගියා. ඒ වගේම ඉතින් ග්‍රාට්ස් වල ඉඳලා ක්‍රොයේෂියා යන්න පැය 5ක විතර වගේ කාලයක් තියෙනවා. ඉතින් මේ ඉන්නේ අපි සග්‍රෙබ් වල ක්‍රොයේෂියාවේ. ඒ කියන්නේ ක්‍රොයේෂියාවේ කැපිටල් එක. ඉතින් එතන ඉඳලත් අපි යන ඩෙස්ටිනේෂන් එකට තව ටිකක් දුරයි. මම ඔයාලට කිව්වේ නෑනේ අපි කොහෙද යන්නේ කියලා. අපි යන්නේ ක්‍රොයේෂියාවේ රියේකා කියන සිටි එකට. ඉතින් අපි සිටි එකට ගිහිල්ලාම කතා කරමු සිටි එකේ විස්තර කොහොමද කියලා. ඉතින් මේ ටික එළිය වැටිගෙන යන වෙලාව සාමාන්‍යයෙන් උදේ 6ට විතර ඇති. අපිට කොහොමත් රියේකා වලට යන්න තියෙන්නේ 6:30ට වෙලාව. ඉතින් මේ තියෙන්නේ රියේකා වල තියෙන ලස්සන හාව එක. ඉතින් බලන්නකෝ එතන ලස්සන උදේට view එක හරිම ලස්සනයි ඉතින් මම ඔයාලට රියේකා සිටි එක ගැන පොඩි විස්තරයක් කිව්වොත් රියේකා කියලා කියන්නේ ක්‍රොයේෂියාවේ third largest city එක. ඒ වගේම තමයි මේක වරායක් ප්‍රදාන කරගෙන පිහිටපු නගරයක්. ඒ වගේම ඇඩ්‍රියාටික් මුහුද එක්ක තමයි මේ නගරයේ තියෙන මේ වරාය සම්බන්ධ වෙන්නේ. ඉතින් රියේකා සිටි එක ගොඩක් කඳු වලින් වටවෙච්ච සිටි එකක්. ඔයාලට පේනවා ඇති මෙතන උනත් අර ඈතින් ගොඩක් කඳු වලින් වටවෙච්ච සිටි එකක් කියන එක. ඉතින් අපිට රියේකා වල අපි නවතුන තැන, ඒ කියන්නේ අපි නවතුන අපාර්ට්මන්ට් එක අයිති එක්කන හරිම හොඳයි. අපිට චෙක් ඉන් වෙන්න තිබුණේ ඇත්තටම දවල් 2ට. හැබැයි ඉතින් අපි දැන් රියේකා වලට ආවේ 6:30ට නේ උදේ. ඉතින් මම එයාට කතා කරලා කිව්වහම එයා වෙනම තැනක් අපිට arrange කරලා දුන්නා අපේ ලගේජස් තියන්න. ඉතින් ඒක අපිට ලොකු help එකක් වුණා. ඉතින් අපි අපේ ලගේජස් තියලා city tour එකක් ආවා උදේම කොහොමද කියලා බලන්න. ඉතින් සිටි එකේ අපි ගොඩක් දුර ඇවිද්දා එහෙම මෙහෙ. ඉතින් මේ ස්ප්‍රින්ග් එකනේ යුරෝප් වල. ඉතින් හැමතැනම ලස්සන මල් තියෙනවා. ඉතින් මෙතනත් මේ රෙස්ටොරන්ට් එක ඉස්සරහා ලස්සන මල් ටිකක් තියෙනවා. ඉතින් අපි දිගටම ඉස්සරහට ඇවිදගෙන ගියා. ඉතින් අපිට ඈතින් පෙනුණා යාළගේ පොලක් තියෙනවා. පොඩ්ඩක් ගිහිල්ලා බලමු මේ පැත්තට කොහොමද කියලා. මට තේරෙන විදිහට නම් මේ පොළ තියෙන තැන ගොඩක්ම තියෙන්නේ එයාලගේ හෝම් ගාඩන්ස් වලින් එයාලා උදේම හදාගත්ත ෆ්‍රෙෂ් එළවලු පළතුරු ඒ වගේ දේවල් තමයි තියෙන්නේ කියලා මට නම් හිතුනේ. ඉතින් බැලුවටම ඒ වගේම තමයි ඉතින් එතන ටිකක් එහා පැත්තෙන් ලස්සන මල් තියෙන කඩපේලි ටිකකුත් තිබුණා. ඉතින් ගෑනු ළමයි කොහොමත් ආසයිනේ මල් වලට. ඉතින් මටත් ආසයි හිතුණා. මාත් ඒක නිසා ඉතින් ගිහිල්ලා ලස්සන වීඩියෝස් ටිකකුත් අරගෙන ආවා. ඉතින් මේ බලන්නකො මේ මල් වල ලස්සන ඇත්තටම හරිම ලස්සනයි මේ මල් ටික නම්. ඉතින් මට දැක්කම ඉතින් හරිම ආස හිතුණා. ඉතින් ටික වෙලාවක් මම බලාගෙනත් ඉඳලා ඉතින් අපහු ආවා. ඉතින් ඊට පස්සේ අපි ගියේ ක්‍රොයේෂියන් නැෂනල් තියටර් ඉවාන් කියන ප්ලේස් එකට.
ඉතින් මේ ස්ටැචුව එකේ ඉන්නේ මේ ඉවාන් කියන මියුසිෂියන්. එයා ගොඩක් මේ රියකවලට ස්පෙෂල් කෙනෙක්. ඉතින් ඒක නිසා එයාගේ නමින් තමයි මේ නැෂනල් තියටර් එක ක්‍රොයේෂියන් නැෂනල් තියටර් ඉවාන් කියන නමින් නම් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ටිකක් ඉර මුදුන් වෙලා දවල් වීගෙන එනකොට අපි මේ කොහෙද යන්නේ? ඇත්තටම ඉතින් ක්‍රොයේෂියා එන්න හේතුවත් මේක තමයි. අපි යන්නේ කොහෙද කියලා රටක් සිලෙක්ට් කර කර ඉන්නකොට අපිට ඉතින් ඔන්න ආසාවක් ආවා බීච් එකක් තියෙන රටකට යමු කියලා. මොකද ඉතින් ලංකාවෙන් ආවයින් පස්සේ අපිට ඉතින් බීච් එකකට යන්න chance එකක් හම්බුනේ නැහනේ. ඕස්ට්‍රියාව කියලා කියන්නේ ලෑන්ඩ් ලොක් රටක්. ඉතින් ඒ රටේ බීච් එකක් නැහැ. ඉතින් අපිට ආසාවක් ආවා බීච් එකක් තියෙන රටකට යන්න. ඉතින් අපි මේ යන්නේ අපි බලාපොරොත්තුෙන් ආපු ක්‍රොයේෂියා ආපු ගමනේ වැදගත්ම අවස්ථාවට. අපි මේ බීච් එක හොයාගෙන තමයි යන්නේ. ඉතින් බීච් එකට යන්න තියෙන පාරත් ඇත්තටම හරිම ලස්සනයි. ගිහිල්ලා බලමු. වව්. මට නම් ඇත්තටම කියන්න වචන නැහැ මේ බීච් එක දැක්කන් පස්සේ මම දැකපු ලස්සනම බීච් එක. මීට වඩා ලස්සන බීච් ඇති. හැබැයි මම වගේ ජීවිතේ දැකපු ලස්සනම බීච් එක. බලන්නේ වතුර වල තියෙන ලස්සන ඒ කලර් එක. ඉතින් මාර ලස්සනයි. ඉතින් ගොඩ වෙලාවක් බලාගෙන හිටියා වීඩියෝ කරා. ඉතින් ඒක ඔයාලටත් පෙන්වන්න නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ලංකාවේ අපේ බීච් වල නම් ගොඩාක් තියෙන්නේ වැලිනේ. ඉතින් මේ බීච් එකේ ගොඩක් තියෙන්නේ ගල්. ඉතින් මන් දන්නේ නැහැ මට හිතෙන්නේ නම් මේ ගල් කොහෙන් හරි මෙහෙට ගෙනත් දාපු ඒවා ලස්සන පාට ගල් තිබුණා. ඉතින් මම ටිකක් අහලා ගත්තා. මටත් මතක තියාගන්න ක්‍රොයේෂියා ගමන. ඉතින් මේ බීච් එකේ තියෙන තවත් එක විශේෂතාවයක් තමයි ඒකේ එක පැත්තකින් තියෙනවා නිකන් ගල් වලින් හදන කඳු බෑවුමක් වගේ එකක් බීච් එක පැත්තට. ඉතින් ඒක පොඩි වෙනසක් වගේම මේ බීච් එකට 아무තු ලස්සනකුත් එකතු කරලා තියෙනවා. අපිට ඒ කඳු බෑවුම දිගේ එහා කෙළවරේ ඉඳන් අනිත් කෙළවරට ඇවිදගෙන යන්න පාරකුත් තියෙනවා. ඉතින් ඒක එක තැනක ඉඳලා බලනකොට ඈත සාමාන්‍යයෙන් අපි දකින බීච් එකකට වඩා හරි 아무තු වෙනස් ලස්සනක් තියෙනවා. ඉතින් මං කලින් කිව්වා වගේ මේකේ වතුරවල තියෙනෙත් අමුතු කොළ පාටක්නේ. අර අපි සාමාන්‍යයෙන් කියන්නේ මාබල් බීච් කියලා. ඇත්තටම මේකත් මාබල් බීච් එකක් තමයි. ඉතින් මේකේ වතුරවල පාටත් මම මේ වීඩියෝ එකේ කිසිම එඩිට් එකක් කරලා නැහැ. ඉතින් ඔයාලට මම S2කින් දකින්නවා වගේම තමයි ඔයාලට මේ වීඩියෝ එකෙන් දකින්න පුළුවන් වෙන්නේ මේ වතුරවල පෙනුම ඒ විදිහම තමයි. ඉතින් ඒක නිසාත් මේ බීච් එකට අමුතු ලස්සනක් ඇවිල්ලා තියෙනවා ඇත්තටම. ඉතින් මෙහෙම මේ ඉරව්ව වැටිලා වගේ තිබුණට මෙතන වතුර මාරම සීතලයි. කාටවත් නාන්න එහෙම නම් ඉතින් හරිම අමාරුයි. මං හිතන්නේ ඒක නිසාම තමයි මේ වෙලාවේ මිනිස්සුත් මෙතන ගොඩක් අඩු. හරි ඉතින් දැන් වෙලාව දවල් 2ට විතර ඇති. අපි ඉන්න අපාර්ට්මන්ට් එකට අපි ගිහින් චේන්ජ් කරගෙන ලන්ච් එකත් අරගෙන අපි ආවා ට්‍රිසාට් කියන කාසල් එක බලන්න. අපි ගිහින් බලමු මේ කාසල් එක කොහොමද කියලා. ඉතින් මේ කාසල් එක ගැන කියනවා නම් මේ කාසල් එක 13 වන සියවසේදී තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ ක්‍රොයේෂියාව රෝමානු පාලනයේ තියෙන කාලේ තමයි මේ කාසල් එක හදලා තියෙන්නේ. ඉතින් මෙතන ඉඳලා බලද්දී මේ රියකවල තියෙනවා රියන්සියා කියලා ගඟක්. ඒ ගඟත් එක්ක මුහුද එකට යාවෙන එක හොඳට බලන්න පුළුවන්. මොකද මේ කාසල් එක හදලා තියෙන්නේ කඳු මුදුනක. ඉතින් එතකොට අර මුහුදත් එක්ක සිද්ධ වෙන කටයුතු ටික ඔක්කොම හොඳට බලා ගන්න පුළුවන් මේ කාසල් එකේ ඉඳලා. ඉතින් ඒවා පාලනය කරන්න ලේසි. ඉතින් ඉස්සර ගොඩක්ම මුහුද හරහානේ මේ රටවල් අතර භාණ්ඩ හුවමාරුව සිද්ධ වුණේ. ඉතින් ඒක හොඳට බලලා පාලනය කරන්න පුළුවන් විදිහේ තැනක තමයි මේ කාසල් එක හදලා තියෙන්නේ.
මේ රියේකා කියන සිටි එක අවුරුදු 450ක් තිස්සේ ඔස්ට්‍රියන් හබ්ස්බර්ග් රූල්ස් යටතේ තමයි පාලනය වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් නිදහස් වෙන්නේ මෙයාලා පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ, ඒ කියන්නේ 1918න් පස්සේ තමයි මේ රියේකා කියන සිටි එක ක්‍රොයේෂියාවට අයිති වෙන්නේ. ඉතින් ක්‍රොයේෂියාවට අයිති වුණායින් පස්සේ මේ ඉකොනොමික් ඩිවලොප්මන්ට් එක හොඳට සිද්ධ වෙලා තියෙනවා. එයින් පස්සේ තමයි මෙහෙට අර ස්වර්ණමය යුගය කියලා කියන්නේ. අන්න ඒ කාලේ උදා වෙලා තියෙන්නේ මේ රියේකා සිටි එකට මේ පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ. ඉතින් ආයේ කවදා බීච් එකක් දකින්න වෙයිද කියලා දන්නේ නැති නිසා අපි හවස් වීගෙන එනකොට ආයෙත් බීච් එකකට ගියා. මට ඔයාලට කියන්න බැරි වුණානේ අපි මුලින්ම ගියේ ඩුබ්‍රොව්නික් කියන බීච් එකට. ඉතින් අපි දැන් මේ යන්නේ සබ්ලිසෙවා කියන බීච් එකට. ඉතින් ඒ දෙකම තියෙන්නේ එකම ළඟ. දෙකේම පෙනුමත් එකම විදිහයි. ඉතින් හවස් සරුවේ තිර බහගෙන යද්දී චුට්ටක් බීච් එක ළඟ ඉන්න ආසාව නිසාම අපි ඉතින් බීච් එක ළඟට වෙලා පැයක් විතර වගේ හිටියා. ඉතින් මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ හවස් සරුවේ සබ්ලිසෙවා බීච් එකේ view එක. ඉතින් අපි අපාර්ට්මන්ට් එකට යන්න කලින් පොඩි නයිට් වොක් එකක් දැම්මා. අපි මේ ඉන්නේ අර උදේම ගිහිල්ලා අර හාබ් එක ළඟ හිටියේ. අන්නේ හිටපු තැනමයි ඉන්නේ. එතන ඉඳන් බලනකොට පුංචි කානිවල් එකක් තියෙනවා එහා පැත්තේ. ඒක පටන් ගත්තේ හවස 7ට විතර වගේ තමයි. ඉතින් ඒ කානිවල් එක ළඟටත් පොඩ්ඩක් යන්න ආසාව තිබුණා. අපි ඉතින් කානිවල් එක පැත්තෙත් පොඩ්ඩක් ගියා. මේ තමයි ඉතින් කානිවල් එක. අපි නම් ඒ කානිවල් එකේ තියෙන මොනවත් try කරන්න ගියේ නෑ. ඇත්තටම මේක දැක්කමත් පොඩ්ඩක් බය හිතෙනවා. ඒක නිසා අපි කානිවල් එක පොඩ්ඩක් බලලා ආපහු අපේ අපාර්ට්මන්ට් එකට ආවා. ඉතින් අපි ක්‍රොයේෂියාවේ ගත කරපු අන්න ලස්සන දවසක් ඔය විදිහට අවසන් වෙනවා. ඉතින් අපි තවත් දිහාවකට යනවා. ඒක කොහෙද කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. මම ඊළඟ වීඩියෝ එක අරගෙන එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. Bye.